රාවනා රීකැප්ස් වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ 2018 වසරේ තිරගත වුණු ඉරුම්බු තිරයි කියන සුපිරි චිත්‍රපටය. හිතන්නකෝ ඔයාලා උදේ නැගිටලා බැංක් account එක බලද්දී තිබ්බ සල්ලි ඔක්කොම නැති වෙලා තිබ්බොත් එහෙම වෙද්දී ඔයාලට මොනව හිතෙයිද? මෙහෙම එක දිගට වෙන මුදල් හොරකම් වල ගොදුරක් වෙන හමුදා නිලධාරියෙක් මේ හොරකම් වල පිටිපස්සෙන් පණ්ඩනවා. හැම ගහකටම කොටන කොට්ටෝරුව කෙහෙල් ගහට කෙටුව දවසට කියනවනේ වැඩ වරදින්නේ. ඉතින් මේ නිලධාරියට මේ සල්ලි හොරකම් කරන හොරාව අල්ලගන්න පුරුවන් වෙයිද? මේක දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. කතාව පටන් ගන්නකොට අපිට පෙන්නන්නේ කම්පියුටර් සෙට් එකක්. මෙතන ඉන්න කෙනා කරන්නේ මිනිස්සුන්ගේ තොරතුරු බලලා එයාලට හිස් මැසේජ් යවන එක. ඒ අතරේ මැසේජ් එකක් එනවා සේකර්ට. සේකර් ඒ මැසේජ් එක ඔබපු ගමන් එයා කතා කරන හැම දෙයක්ම අනිත් පැත්තෙන් අහන්න පුරුවන්. ඒ වෙලාවේ සේකර්ව හම්බ වෙන්න නගරාජ් එනවා. එයා මූර්තිව එක්කගෙන එනවා. මූර්ති එන්නේ සේකර්ගේ වැඩකට. සේකර් අහනවා ඔයාට සොෆ්ට්වෙයාර් වැඩ පුළුවන් නේද? මූර්ති කියනවා ඔව්. සේකර් කියනවා ඔයාගේ දැනුම අපිට වැදගත්. ඔයාට පොඩි වැඩක් කරන්න තියෙනවා. අපේ කළු සල්ලි සුදු කරන්න ඕන. ඔයා අලුත් බැංකු ගිණුමක් අරින්න. ඒකට සිකුරාදා වෙද්දී ලක්ෂ 50ක් වෙටෙයි. ඒක සොෆ්ට්වෙයාර් විකුණලා ලැබුණ වගේ පෙන්නනවා. සති දෙකකට පස්සේ ඔයා ලක්ෂ 45ක් මට දෙන්න. ඉතුරුව ඔයාට. ඒ සල්ලි දැකලා හිත විනාශ කරගන්න එපා. පෙරේත වෙන්න එපා. ඔයාගේ ගෙදර අයත් පරිස්සමෙන් බලාගන්න. මූර්ති මේ විස්තර අහගෙන එතනින් යනවා. අනිත් පැත්තෙන් අර ටීම් එක මේ කතාව ඔක්කොම අහගෙන ඉන්නවා. එයාලා ඒ දේවල් ලියා ගන්නවා. මේ කෙනාට මැසේජ් එකක් එනවා. ඒක බැංකු account නම්බර් එකක්. එයා බඩුත් ලෑස්ති කරගෙන කෙලින්ම එතනට යනවා. ඒ වෙලාවේ එතන කවුරුත් නැහැ. එයා වැඩේ පටන් ගන්නවා. මූර්තිගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා. ඊට පස්සේ මෙයාලා මූර්තිගේ බැංකු ගිණුමේ තිබුණු සල්ලි ඔක්කොම අරගන්නවා. මූර්ති මේ කිසි දෙයක් දන්නේ නැහැ. වැඩේ ඉවර කරලා එයා එතනින් යනවා. මේ විස්තර දැනගෙන සේකර් මූර්තිව හම්බ වෙන්න එනවා. මූර්ති කියනවා මම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඒත් සේකර් ඒක විශ්වාස කරන්නේ නැහැ. සේකර් මූර්තිට ගහලා කියනවා රෑ 9 වෙද්දී මට මගේ සල්ලි ඕන. නැත්තම් හැමෝවම මරනවා. මූර්තිට දැන් කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. එයා ගෙදර එනවා. ඒ වෙලාවේ කෝල් එකක් එනවා. ඒත් මූර්ති ඒක ආන්සර් කරන්නේ නැහැ. මූර්තිට තේරෙනවා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න විදිහක් නැහැ. අවසානයේ මේ දේවල් දරාගන්න බැරිව මූර්ති සිය දිවි නසා ගන්නවා. මේ වෙලාවේ මෙතනට මරියා එනවා. මරියා කොක්ටේල් එකක් අරගෙන වේලු ගැන අහනවා. ලයිටර් එකක් තියනවද? වේලු ලයිටර් එක හොයන අතරේ එතනට කදීර් එනවා. කදීර් මරියට ලයිටර් එක දීලා කතාවට වැටෙනවා. වේලු කියනවා ඔයාලා කතා කරන්න. එහෙම කියලා එතනින් යනවා. කදීර් කියනවා මට මෙහෙන් වෙන රටකට යන්න ඕන. ඒත් මරියා කියනවා මම කැමති මෙහෙට. කදීර්ට කේන්ති ගිහින් මරියටත් බැනලා එතනින් යනවා. ඒ අතරේ බාර් එකට හමුදාදි කට්ටියක් එනවා. එයාලා කදීර්ගේ මේ හැසිරීම දකිනවා. කදීර් එතනින් යන්න යද්දි වේලු එයාට කතා කරනවා. ඔයා මට ඒ කෙල්ල එක්ක කතා කරන්න දුන්නෙත් නැහැ. දැන් ඔයාම එයාව දාලා යනවා. කදීර් කියනවා මම එයා එක්ක කතා කරේ ලස්සන නිසා නෙමෙයි. එයා පිටරට කෙනෙක් නිසා. එතකොටම වේලුට තේරෙනවා කදීර්ගේ එකම අරමුණ පිටරටකට යන එක කියලා. කදීර් එතන ඉන්න පිටරට කෙල්ලෝ හමු වෙලා බලෙන්ම කතාවට යනවා. මේක හමුදා කට්ටිය දකිනවා. එයාලා ඒක ඉවසන්නේ නැහැ. එයාලා කදීර් ළඟට එනවා. කදීර්ට හොඳටම ගුටි කන්න වෙනවා. ටික වෙලාවකට පස්සේ
මාම එතනට එනවා. එයා කදීර්ව එතනින් අරගෙන යනවා. මාම බනිනවා හැමදාම මේ වගේ වැඩ කරලා වැඩක් නැහැ. ඕක හරියන දෙයක් නෙමෙයි. කදීර් කියනවා මම කොහොම හරි පිටරට කෙල්ලෙක් එක්ක යාළු වෙලා රටින් පැන ගන්නවා. ඒ වෙලාවේ කදීර්ට තාත්තගෙන් කෝල් එකක් එනවා. තාත්තා කියනවා නංගිට ඇක්සිඩන්ට් එකක් වෙලා. කකුල කැඩිලා. බෙහෙත් වලට 5000ක් ඕන. කදීර් කියනවා නංගිට ෆෝන් එක දෙන්න. තාත්තා අදිමදි කරනවා. එතකොට කදීර්ට තේරෙනවා මේක බොරුවක් කියලා. කදීර් කියනවා මම මේ ලෝකේ කාව විශ්වාස කළත් ඔයාව නම් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ නංගි තාත්තගෙන් අහනවා. මොකද වැඩේ හරි ගියේ නැද්ද? තාත්තා කියනවා එයාට ඔයා ගැන ආදරයක් නැහැ. මාම කියනවා තාත්තට එහෙම කතා කරන්න එපා. කදීර් කියනවා එයා ගමේ හැමෝගෙන්ම සල්ලි ණයට අරගෙන. මම දැනටමත් මේ මාසේ වියදමට සල්ලි යවලා තියෙන්නේ. මාමා අහනවා සල්ලි යවුවාම ඇටිද? ඔයා ගමේ ගිහින් කොච්චර කාලයක් වෙලාද? නංගියවත් බලන්න යන්නේ නැන්ද? කදීර් කියනවා අම්මා මැරුණට පස්සේ ඒ ගෙදර මට එපා වුණා. තාත්තා මගෙන් අහන්නෙවත් නැතුව මාව හමුදා පාසලකට දැම්මා. එයා මං ගැන හිතුවේ නැහැ. මාමා අහනවා දැන් ඔයාට ගහපු ඒ අයට මොකද කරන්නේ? කදීර් කියනවා ඔයා බලාගෙන ඉන්නකෝ කියන. දැන් අපිට පෙන්නන්නේ හමුදාවට අලුතින් එන සෙට් එකට කරන කතාවක්. එතන ඔෆිසර් කෙනෙක් කතා කරනවා. එයා කියනවා ඔයාලව පුහුණු කරන්න එන්නේ අපේ හොඳම නිලධාරියෙක්. ඒ මේජර් කදිරවන්. මේ ඉන්නේ කදීර්. අලුත් පුහුණුවට ආපු කට්ටිය අතරේ කදීර්ට ගහපු අයත් ඉන්නවා. එයාල කදීර්ව දැකලා පුදුම වෙනවා. කදීර් එයාගේ වැඩ පටන් ගන්නවා. මුලින්ම එයා ඒ අයව පැත්තකට ගන්නවා. ඊට පස්සේ දඩුවමක් දෙනවා. වට 100ක් දුවන්න. එතනින් පුහුණුව පටන් ගන්නවා. ඊට පස්සේ කදීර් එයාගේ මාමව හමු වෙන්න යනවා. මාමා ඉන්නේ මූර්තිගේ දුවව බලාගෙන. දුවගේ අම්මා ටිකකට එළියට ගිහින්. ඒ නිසා දරුවව මාමට බාර දීලා. මාමා ඉන්නේ අල්ලපු කාමරේ. කදීර් එනකොට මාමා කියනවා මේ දරුවගේ තාත්තා ගිය සතියේ මෙරුණා. කදීර් අහලවා ඒයි. මාමා කියනවා ණයවලට හිර වෙලා. ඒ වගෙන් බේරෙන්න පරිවෙලා එයා සියදිවි නසාගත්තා. ඒ වෙලාවේ තවත් කෙනෙක් එතරට එනවා. එයා කදීර්ගෙන් අහනවා මූර්ති ඉන්න ගෙදර කොහෙද? කදීර් කියනවා එහා පැත්තේ. දැනට ගෙදර කවුරුත් නැහැ. ටිකකින් එයි. ටික වෙලාවකට පස්සේ මූර්තිගේ බිරිඳ ගෙදර එනවා. ඊ මිනිහා එයාට බනිනවා. ණය අරගෙන ෆෝන් එකත් ආන්සර් කරන්නේ නැහැ. එයා ගොඩක් කේන්තියෙන් කෑ ගහනවා. ඒ සද්දේ කදීර්ටත් ඇහෙනවා. එයා දිගටම කැත විදිහට බනිනවා. කදීර් ඒක ඉවසන්නේ නැහැ. එයා එතනට එනවා. ඒ මිනිහට ගහනවා. කදීර් කියනවා අහිංසක මිනිස්සුන්ට කරදර කරන්න එන්නෙතා. ලොකු මිනිස්සු ණය අරගෙන ගෙවන්නේ නැතිව ඕනතරම් ඉන්නවා. ඒවට ඔයාලා මුකුත් කියන්නේ නැහැ. මම හමුදාවේ කෙනෙක්. ආයෙත් මෙහෙට ආවොත් බලාගන්නම්. අන්තිමට කදීර් ඒ මිනිහට ගහලා පයින්ම යවනවා. ඊට පස්සේ කදීර්ට ආරංචියක් එනවා. ෆැක්ස් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. කදීර් ඔෆිසර්ව හමු වෙන්න යනවා. ඔෆිසර් කේන්තියෙන් කියනවා තමුන් මොකක්ද මේ කරලා තියෙන්නේ? තමුන්ට පාලනයක් නැද්ද? හොඳ වෙලාවට ඒට වීඩියෝ වෙලා නැහැ. ඔච්චර හැංගීම්බර වෙන්නේ ඇයි? කදීර් කියනවා මට සමා වෙන්න කියලා. ඒකට ඔෆිසර් කියනවා දැන් ඕක මට කියන්න. මේ 6 වෙනි වතාව. ඔයාගේ ශාරීරික මට්ටම හොඳයි. ඒත් මානසික මට්ටම හොඳ නැහැ. මම ඔයාට සති 6ක් දෙනවා. ඩොක්ටර් කෙනෙක් හමු වෙලා සෙෂන් ටික සම්පූර්ණ කරලා සහතිකයක් අරගෙන එන්න. එතකන් මෙහෙට එන්න එපා කියලා කදීර් මාමා එක්ක ඩොක්ටර් කෙනෙක්ව හමු වෙන්න එනවා. එතනින් කියනවා කතා කරනකන් ටිකක් ඉන්න කියලා. මාමා අහනවා ඔයා සති 6ක් මෙහෙ ඉන්නවද? කදීර් කියනවා මම මෙහෙ ඉන්නේ නෑ. සති 6ක දේවල් එකපාර කරලා ඉවරයක් කරනවා. ඊට පස්සේ එයාලා ඩොක්ටර් රතීව හමු වෙනවා. ඩොක්ටර් කියනවා මාම ටිකක් එළියෙන් ගින්න. ඩොක්ටර් කදීර්ගෙන් අහනවා ඔයාට කේන්ති එන්නේ ඇයි? කදීර් කියනවා අසාධාරණයක් දැක්කම නිහඬව ඉන්න බෑ.
ඩොක්ටර් කියනවා ඒක හරි. ඒත් මිනිස්සුන්ට ගහන එක වැරදි. කදීර් එයාගේ ෆෝම් ටික දෙනවා. මේ සති 6ක ෆෝම්. ඔයා සයින් කරලා දෙන්න. ඩොක්ටර් කියනවා ඔයාව පරීක්ෂා නොකර මට එහෙම කරන්න බෑ. කදීර්ට කේන්ති එනවා. ඒ වෙලාවේ ඩොක්ටර් ඒ ෆෝම් ටික එකින් එක ඉරලා දානවා. කදීර් ඒක බලාගෙන ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඩොක්ටර් කියනවා සති 6යි තියෙන්නේ. ඔයා කොලෙජ් යනව වගේ හැමදාම එන්න. මාත් එක්ක පැයක් කේන්ති ගන්නේ නැතුව කතා කරන්න. ඊට පස්සේ ඩොක්ටර් කදීර්ට බෝලයක් දෙනවා. කේන්ති එද්දි මේක මිරිකන්න. අනිත් පැත්තෙන් පොලිස් නිලධාරියෙක් අල්ලස් මුදල් ගන්න යනවා. හැකර් කණ්ඩායම මේ හැමදේම නිරීක්ෂණය කරනවා. එයාලා අවශ්‍ය විස්තරත් එකතු කරනවා. ඊළඟ දවසේ කදීර් ආයෙත් ඩොක්ටර්ව හමු වෙන්න යනවා. අද එයාගේ පළවෙනි සෙෂන් එක. ඩොක්ටර් කියනවා පැයක් කේන්ති ගන්නේ නැතුව මගෙත් එක්ක කතා කරන්න. ඩොක්ටර් කියනවා ඔයා ගැන කියන්න. කදීර් කතා කරන අතරේ ඩොක්ටර්ගේ ෆොටෝ එකක් දැකිනවා. කදීර් අහනවා ඔයා පැරිස් ගිහින් තියෙනවද? ඩොක්ටර් කියනවා ඔව්. ඇයි ගියේ? කදීර් අහනවා. ඩොක්ටර් කියනවා අක්කව බලන්න. කදීර් ආයෙත් අහනවා අක්කා එහෙ මොනවද කරන්නේ? ඩොක්ටර් කියනවා එයත් ඩොක්ටර් කෙනෙක්. කදීර් අහනවා අක්කගේ නම මොකද්ද? එයා විවාහ වෙලාද? ඩොක්ටර් කේන්තියෙන් අහනවා ඔයාට ඒව මොකටද? කදීර් කියනවා මම නිකන් අහන්නේ. ඩොක්ටර් කියනවා එයා විවාහ වෙලා නෑ. කදීර් කියනවා නියමයි. ඔයාට ඕන මම කේන්ති ගන්න නැතුව ඉන්න. මට ඕනේ මේ රටින් පිට වෙන්න. මෙහෙ වෙන දේවල් බලාගෙන කේන්ති ගන්න නැතුව ඉන්න බෑ. අපි දෙන්නගෙම වැඩේ කරගන්න නම් ඔයාගේ අක්කව මට සෙට් කරලා දෙන්න. මේක අහලා ඩොක්ටර්ටත් කේන්ති ගනවා. කදීර් එතනින් යනවා. අපි ඊළඟ සෙෂන් එකේදී හමු වෙමු. අක්කවත් මතක කළා කියන්න කියනවා. මේ ඉන්නේ අපිට කලින් පෙන්නපු පොලිස් නිලධාරියා. මේ වෙලාවේ එයාගේ බැංගු ගිණුමට අල්ලස් මුදල් වැටෙනවා. ඒ නිසා එයා පොරොන්දු වුණු විදිහට ලියකියවිලි විනාශ කරලා වැඩේ ඉවරයක් කරනවා. ඊට පස්සේ ආයෙත් ගිණුම බලනවා. එතකොට එයා දකිනවා ආපු සල්ලි නැහැ. ඒ වෙලාවෙම සල්ලි දාලා තිබ්බ කෙනා කෝල් එකක් දෙනවා. වැඩේ හරි නේද කියලා අහනවා. පොලිස් නිලධාරියා කේන්තියෙන් කියනවා මෙසේජ් එක ආවට විනාඩි 5ක්වත් ගියේ නැහැ. සල්ලි නැහැ. බොරු කරන්න එපා. අනිත් පැත්තෙන් කියනවා ඔයාගේ ගිණුමේ සල්ලි තියෙද්දි නැති උනේ කොහොමද? හොඳට බලන්න. පොලිස් නිලධාරියා එයාගේ යාළුවෙකුට කෝල් කරනවා. මේක පොඩ්ඩක් බලන්න කියලා. සයිබාංශය හරහා සල්ලි ගත්ත කෙනා ඉන්න තැන හොයාගන්නවා. පොලිස් නිලධාරියා එතනට එනවා. එයා කියනවා එයාට කෝල් එකක් දෙන්න. කෝල් එක ගත්තාම පොලිස් නිලධාරියා කේන්තියෙන් කියනවා පොලිසියේ කෙනෙක්ගේ ගිණුමෙන් සල්ලි ගන්න හිතුවේ කොහොමද? අද දවස ඇතුළට සල්ලි ආපහු දෙන්න. අනිත් පැත්තෙන් කියනවා ඔයා පොලිසියේ කෙනෙක් නේද? මාව අල්ලගන්නේ නැත්තේයි. පොලිස් නිලධාරියා කියනවා ඔයා පල්ලවරම් පැත්තේ නේද ඉන්නේ? මම එන්නම්. එතකොට අනිත් පැත්තෙන් කියනවා ස්ක්‍රීන් එක රීෆ්‍රෙෂ් කරලා බලන්න. ස්ක්‍රීන් එක රීෆ්‍රෙෂ් කරනවා. ඒත් එක්කම එයාගේ තැන වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් කියනවා ඔයා ගත්ත අල්ලස් සල්ලි විතරයි මම ගත්තේ. ඔයාගේ පඩිය තවම ගිණුමේ තියෙනවා. මේ කෝල් එක කට් නොකළොත් හැම තප්පරයකම සල්ලි කැපෙයි. කෝල් එක අතරේම සල්ලි අඩු වෙනවා. පොලිස් නිලධාරියා බය වෙලා කෝල් එක කට් කරනවා. අන්තිමට එයාට මුකුත් කරගන්න බැරි වෙනවා. අනිත් පැත්තෙන් කදීර් ඩොක්ටර්ව හමු වෙන්න එනවා. ඩොක්ටර් අහනවා අද සෙෂන් එකට ආවේ නැත්තේ ඇයි? කදීර් කියනවා මම අද ප්‍රංශ පාදමකට ගියා. ඩොක්ටර් කියනවා දැන් සෙෂන් එක කරන්න වෙලාවක් නැහැ. කදීර් කියනවා හැමදාම ඇතුලේ ඉඳලා කතා කරන එක හොඳ නැහැ. අපි එවිදින ග්‍රමන් කතා කරමු. ඩොක්ටර් ඒකට එකඟ වෙනවා. කදීර් අහනවා ඔයාගේ අක්කා හොඳින්ද? මං ගැන කිව්වද? ඩොක්ටර් කියනවා අපි පුංචි සෙල්ලමක් කරමු. ඔයා අහන දෙයට මම උත්තර දෙනවා. මම අහන දෙයට ඔයා උත්තර දෙනවා. බොරු කියන්න බෑ. කදීර් අහනවා ඕනම දෙයක් අහන්න පුළුවන්ද? ඩොක්ටර් කියනවා ඔව්. ඩොක්ටර් අහනවා ණය එකතු කරන්න ආපු කෙනාට ඔයා ගෙහුවේයි? කදීර් කියනවා මෙහි වැදගත්ම දේ සල්ලි. සල්ලි නැති කෙනෙක් රුපියල් 10ක් ෆෝන් එකට දැම්මොත් එකෙන් 4ක් ටැක්ස් වලට කපා ගන්නවා. ඒත් 500ක් දැම්මොත් තවත් බෝනස් ලැබෙනවා. ඔන්න මේකයි අපේ තත්ත්වය.
ණය දෙන අය පාලනය කරනවා. ගන්න අය නින්දා විඳිනවා. මගේ පවුලත් මේක විඳලා තියෙනවා. තාත්තා මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන එයාලා ආවම ගෙදර නැහැ කියන්න කියනවා. එක දවසක් ඒ මිනිහා අම්මගේ මාලෙත් අරගෙන ගියා. ඒ සල්ලි වෙනුවට. එයා ඒ කලේ විතරක් නෙමෙයි. දැනුත් එහෙමයි. මම මේ ගැන මීට කලින් කාටවත් කියලා නැහැ. ડોක්ටර් කදීර්ට වටපිටා බලන්න කියනවා. බලන්න මෙතන ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඒත් අපිට බලන්න වෙලාවක් නැහැ. ඔයාගේ ප්‍රශ්නෙත් ඔයා බලන විදිහේ අවුලක් තියෙනවා. ડોක්ටර් අහනවා ඔයාට කවදා හරි පවුල නැති දුක දැනෙලා තියෙනවද? කදීර් කියනවා එයාලට මාව ඕන නැහැ. මම හැම මාසෙම සල්ලි යවනවා. මම එයාලත් එක්ක වෙඩියේ ඉඳලා නැහැ. ડોක්ටර් අහනවා අම්මගේ ගත්තු මාලේ ආයෙත් අරගන්න හිතිලා නැද්ද? ડોක්ටර් කියනවා ඔයා ගෙදර යන්න. තාත්තා නංගි එක්ක කාලය ගත කරන්න. එයාලට කියන්න ඔයා එයාලා එක්ක ඉන්නවා කියලා. මේක ඉල්ලීමක් නෙමෙයි. මේක මගේ අනක්. ඔයා මාසයක් ගෙදර ඉන්න ඕන. ඊට පස්සේ මම ඔයාට සහතිකය දෙනවා. කදීර් හරි කියලා යන්න හදනවා. ඒ වෙලාවේ ડોක්ටර් කියනවා බොරු කරන්න හිතන්න එපා. ඔයා හැම දවසකම ෆොටෝ එකක් Facebook දාන්න ඕන. මම ඒවට ලයික් කරන්නම්. කදීර් කියනවා හරි මම ෆොටෝ දාන්නම්. හැබැයි ඔයා විතරක් නෙමෙයි ඔයාගේ අක්කත් ඒවට ලයික් කරන්න ඕන. ડોක්ටර් කියනවා මට ඇත්තටම අක්ක කෙනෙක් නැහැ. මගේ පවුලේ කවුරුත් නැහැ. එයාලා නැති වුණාම ඒ දුක දරා ගන්න බෑ. ඒ නිසා ඔයා ගෙදර ගිහින් එයාලව බලන්න. කදීර් උදේම ගමට එනවා. තාත්තා කදීර්ව බලන්ඩ එයාගේ යාළුවොත් එක්කගෙන එනවා. ඒ අය ඇවිත් ඉන්නේ නිකම්ම නෙමේ. සෑර දෙයක් බොන්ම හිතාගෙන. කදීර් ඒ කට්ටියව යවලා මුලින්ම තාත්තා එක්ක ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ කදීර් අම්මගේ මාලෙත් ආපහු බේර ගන්නවා. කදීර් දැන් ගෙදර අය ගැන හොයලා බලනවා. එයා දැන් ඉන්නේ ගොඩාක් සතුටින්. දවස ගානේ ෆොටෝ දාන එකත් අමතක කරන්නේ නැහැ. රෑ වෙද්දී කදීර් ගමේ කට්ටියක් එක්ක සෙට් වෙනවා. කට්ටිය ගොඩාක් සතුටින් කතා කර කර ඉන්නවා. පහුවදා උදේ කදීර් ඇහැරෙන්නේ කේසවන්ගේ පැලෙන්. කේසවන් කදීර්ට කුරුම්බ ගෙඩියක් දීලා කියනවා අනිත් අය උදේම ගියා කියලා. කදීර් අහනවා මම මේ කොහෙද ඉන්නේ? කේසවන් කියනවා මේ මගේ වත්ත. ඊයේ රෑ ඔයා බීලා වැටිලා හිටියා. ඒකයි මම ඔයාව මෙහෙට අරගෙන ආවේ කියලා. ඊට පස්සේ කේසවන් අහනවා ඔයා සෙලවිගේ අයියා නේද? මමයි සෙලවි අවුරුදු 5ක් තිස්සේ ආදරය කරනවා. අපි කසාදේ බදින්න හිතාගෙන ඉන්නේ. ඔයාගේ තාත්තත් මේක දන්නවා. ඒත් එයා අපේ ගෙදරට කතා කරපු දවසෙන් පස්සේ සෙලවි මට හරියට කතා කරන්නෙත් නැහැ. එයා කියනවා අපි ගැලපෙන්නේ නැහැ කියලා. මට නම් තේරෙන්නේ නැහැ මොනවද වෙලා තියෙන්නේ. කේසවන් කියනවා පොඩ්ඩක් ඔයා හොයලා බලන්න කියලා. කදීර් කියනවා හරි මම බලන්නම් කියලා. කදීර් එනවා සෙලවීව හම්බ වෙන්න. කදීර් අහනවා මේ දේවල් මට කිව්වේ නැත්තේ ඇයි? සෙලවිට කේන්ති එනවා. එයා කියනවා ඔයා හිටිය කියලා වැඩක් නැහැ. දවස් 2ක් ගෙදර ඉඳලා යනවා. ඔයා හිතාගෙන ඉන්නේ මමයි තාත්තයි ඔයාගේ ජීවිතේ විනාශ කළා කියලාද? ඔයා එවන සල්ලි වලින් අපි මාලිගාවක නෙමෙයි ජීවත් වෙන්නේ. කදීර් කියනවා මගෙත් එක්ක තරහ ගල්ලේ නැතුව ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියන්න. එතකොට තාත්තා කියනවා ප්‍රශ්නේ තියෙනගේ කේසවන්ගේ අම්මා. එයා මට ගෙදරට එන්න කිව්වා. ලොකු ගෙයක්, හොඳ පවුලක්. මුලින් කසාදෙට කැමති වුණේ නැහැ. ඒත් මම කොහොම හරි එයාලව කැමති කරගත්තා. හැබැයි දැන් එයාලා රත්තරන් පවුන් 40ක් ඉල්ලනවා. අපිට ඒක දරා ගන්න පුරුවන් දෙයක් නෙමෙයි. කදීර් අහනවා කොල්ලා කැමති නම් මොකක්ද ප්‍රශ්නේ? සෙලවි කියනවා මට ඕනේ පවුලක් විදිහට සතුටින් ඉන්න. නැතුව එයාව විතරක් නෙමෙයි. එහෙම කියලා සෙලවි මතනින් යනවා. කදීර් තාත් එක්ක මේ ගැන කතා කරනවා. කදීර් කියනවා කොල්ලත් හොඳයි නම් නංගිත් කැමති නම් අපි මේක කොහොම හරි කරමු. නැත්තම් අපි මේ ඉන්න එකේ වැඩක් නැහැ කියලා. කදීර් අහනවා කසාදෙට සල්ලි කීයක් ඕනද? තාත්තා කියනවා ලක්ෂ 10ක් විතර යයි. අපේ ඊඩම විකුණලා ලක්ෂ 4ක් හොයාගන්න පුළුවන්. ඉතුරු ලක්ෂ 6ක් තමා ප්‍රශ්නේ. කදීර් කියනවා ඉතුරු ටික ගැන මම බලා ගන්නම්. කදීර් හමුදාවෙන් ලෝන් එකක් ගන්න හදනවා. ඒත් එතනින් කියනවා ඔයාට තියෙන පැමිණිලි නිසා ලෝන් එක ඇප්‍රූව් කරන්න බෑ කියලා. කදීර් එනවා ડોක්ටර්ව හම්බ වෙලා සහතිකය අරගෙන යන්න. ડોක්ටර් කියනවා ඔයාගේ ලොකු වෙනසක් දෙන්න පේනවා. නංගිගේ කසාද වෙඩෙත් ඉක්මනට හරියයි කියලා.
ඊට පස්සේ කදීර් මාමත් එක්ක බැංකු ගොඩකට යනවා ලෝන් එකක් ගන්න. ඒත් එකක්වත් හරියන්නේ නැහැ. එක එක හේතු කියලා ලෝන් එක දෙන්න බෑ කියලා රිජෙක්ට් කරනවා. මාමා කියනවා අපි තාත්තගේ නමට try කරමු කියලා. අන්තිමට තාත්තවත් මෙහෙට ගෙන්වනවා. තාත්තා ඉඩම විකුණලා ලක්ෂ 4ක් අරගෙන එයාගේ account එකට දාලා තියෙනවා. හැබැයි තව ලක්ෂ 6ක් තමා අඩු. තාත්තගේ නමට ඇප්ලයි කරත් එකත් ෆේල් වෙනවා. මේ විදිහට බැංකුවක් ඉස්සරහ බලාගෙන ඉද්දී කෙනෙක් කෙනවා තාත් එක්ක කතා කරන්න. එයා විස්තර අහනවා. කීයක් ගන්නද? මොන විදිහේ ලෝන් එකක්ද? කදීර්ට මේක දෙකලා සැකයක් එනවා. එයා තාත්තා වෙතනින් අරගෙන යන්න හදනවා. ඒ කෙනා කියනවා මම මේ බැංකුවෙන්ම ඔයාට ලෝන් එක අරගෙන දෙන්නම්. අපි වාඩි වෙලා කතා කරමු. ඊට පස්සේ එයා විස්තර කරනවා. ඔයාලට කවුරුත් නිකන් ලෝන් දෙන්නේ නැහැ. ඔයාලට මොනවා හරි දෙයක් තියෙන්න ඕන. අපි මේක බිස්නස් ලෝන් එකක් විදිහට ගමු. ඔයාගේ බිස්නස් එකට කම්පියුටර් ගන්න ඕන කියලා දාමු. ඩොකියුමන්ට්ස් ඔක්කොම අපි හදලා දෙන්නම්. ලේසියෙන්ම අප්‍රූව් වෙයි. ඊට පස්සේ ඔයා වාරික ගෙවගෙන යන්න. හැබැයි මේක ඇහුවට පස්සේ කදීර් නම් මේ වෙඩේට කැමති වෙන්නේ නැහැ. එයා කෙලින්ම එතනින් යනවා. තාත්තා කදීරට කියනවා අපි මේක ගෙවනවනේ. ප්‍රශ්නයක් නෑ. නංගි වෙනුවෙන් මේක කරමු කියලා. අන්තිමට කදීර් මේ වෙඩේට කැමති වෙනවා. ඒ මිනිහා කියනවා ඔයාලා ෆොටෝ ටික ලෑස්ති කරගන්න ඩොකියුමන්ට් ටික මම හදාගෙන එන්නම්. ලෝන් එක ලේසියෙන්ම ගන්න පුළුවන්. හැබැයි මට 10% ඕන. මගේ නමට ලියපු චෙක් එකකින්. මෙයාලා ඒකටත් කැමති වෙනවා. ටික දවසකින් ලෝන් එකත් හම්බෙනවා. කදීර් පොරොන්දු වුණ විදිහටම චෙක් එකකින් ඒ මිනිහට සල්ලි දෙනවා. මාම තාත්තට සල්ලි ගන්න විදිහත් කියලා දෙනවා. පහුවදා උදේම කදීර් කියනවා තාත්තා ATM එකෙන් සල්ලි ටික අරගෙන එන්න කියලා. මාමත් යන්න හදනවා. ඒ තාත්තා කියනවා එපා මට පුළුවන් කියලා. තාත්තා ෆෝන් එකත් ගෙදර දාලා යනවා. ටික වෙලාවක් යද්දී තාත්තා පරක්කුයි. කදීරට පහලට එනවා බලන්න. එතකොටම තාත්තත් එනවා. තාත්තා කියනවා කාඩ් එක වැග කරන්නේ නැහැ. සල්ලි එන්නේ නැහැ. කදීර් තාත්තව එක්කගෙන ආයෙත් ATM එකට යනවා. දෙන්නම try කරනවා. ඒත් ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ බැලන්ස් 0. කදීරට මේක විශ්වාස කරන්න බෑ. එයාලගේ සල්ලි ටිකට මොනව වෙලාද කියලා හිතාගන්නවත් බෑ. කදීර් තාත්තත් එක්ක කෙලින්ම බැංකුවට යනවා. බැංකුවෙන් චෙක් කරලා කියනවා ඔයාලා සල්ලි ඔක්කොම වියදම් කරලා කියලා. ඒත් කදීර් කියනවා මේවා අපි කරපු ගනුදෙනු නෙමෙයි. එතකොට බැංකුවෙන් කියනවා මේ ඔක්කොම ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්ස්. ඔයාලා පොලිසියට ගිහින් කම්ප්ලේන්ට් එකක් දාන්න. ඒත් මෙයාලට උදව් කරපු ඒ මිනිහත් දැන් අතුරුදහන්. කදීර් තාත්තත් දැන් හුන්ටම කලබල වෙලා. බොරු විස්තර දාලා ගත්ත ලෝන් එකක් නිසා පොලිසියට යන්නත් බෑ. අන්තිමට කදීර් තාත්තට කියනවා ඔයා ගෙදර යන්න. තාත්තව පිටත් කරලා යවනවා. කදීර් එයාගේ යාළුවෙක්ට කෝල් එකක් දීලා මේ විස්තරේ කියනවා. කදීර් account number එක දීලා කියනවා මේකේ සල්ලි නැති වෙලා පොඩ්ඩක් බලන්න කියලා. ඇල්බර්ට් ඒ විස්තර බලලා කියනවා මේක බ්‍රසීල් account එකක්. කම්පියුටර් ෂොප් එකක් නමින් තියෙන එකක් කියලා. කදීර් ඒකේ නම්බර් එකත් ඉල්ල ගන්නවා. කදීර් දන්න හැමෝටම කතා කරලා මේකට උදව්වක් ගන්න බලනවා. ඒත් වැඩේ හරියන්නේ නැහැ. රති කදීර්ට කියනවා මම දන්න ACP කෙනෙක් ඉන්නවා. අපි එයා හම්බෙමු කියලා. දෙන්නම ACPව හම්බ වෙන්න යනවා. එයා විස්තර බලලා කියනවා ඔයා ලෝන් එක අරගෙන තියෙන්නේ කම්පියුටර් ගන්න කියලා. මේකේ තියෙන විදිහට ඔයා ඒ සල්ලි වලින් කම්පියුටර් අරගෙන තියෙනවා. කදීර් කියනවා අපි එහෙම දෙයක් කරලා නැහැ. එතකොට ACP කියනවා ඔයා ලොකු වැරද්දක් කරලා තියෙනවා. මේක අහු වුණොත් හිරේ යන්නත් වෙයි. මේකට ඔෆිෂියලි මුකුත් කරන්න බෑ. අන්ඔෆිෂියලි තමයි මොනවා හරි කරන්න වෙන්නේ. මතක තියාගෙන වාරික ටික හරියට ගෙවන්න. කදීර් මේ ප්‍රශ්න ගැන යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවා. ඒ අතරේ තාත්තයිවිත් කියනවා අපි වෙන බැංකුවකින් ලක්ෂ 10ක් ගමු කියලා. ඒක අහපු ගමන් කදීර්ට මල බනිනවා. කදීර් කියනවා ඔයාට ඒව ගාණක් නෑනි. හැබැයි මේ ණය ගෙවන්න ඕනේ මම. මට ණයකාරයෙක් වෙලා ඉන්න බෑ. කදීර් තව කියනවා ලක්ෂ 6ක් හොරෙන් ගත්තේවා තමයි. හැබැයි
අම්මගේ ඉඩම විකුණලා ගත්ත ලක්ෂ 4ක් තිබ්බා. මම මේක ලේසියෙන් අතහැරින්නේ නැහැ. කදීර් දෙන් විස්තර හොයනවා. එයා බැංකුවලගදී හම්බුනේ මිනිහව හොයාගෙන යනවා. අනිත් පෙට්ටෙන් ඇල්බර්ට් තවත් විස්තර හොයලා කදීර්ට දෙනවා. කදීර් මෙහෙම හොයාගෙන යද්දි එයාට ඇහෙනවා ඒ මිනිහා එයාලට කියපු කතාවම වෙන කෙනෙක් තවත් කට්ටියකට කියනවා. කදීර්ට එකෙන් තේරෙනවා මෙතන මොකක් හරි දෙයක් වෙනවා කියලා. කදීර් ඒ මිනිහව ෆලෝ කරනවා. ඒත් එට්ටම එයාගේ ෆෝන් එකට මෙසේජ් එකක් එනවා. ඔයාව කෙනෙක් ෆලෝ කරනවා කියලා. ඒ මිනිහා දුවන්න ගන්නවා. කදීර් නිකන් ඉන්නේ නැහැ. එයත් පස්සෙන් පණ්ඩනවා. අන්තිමට කදීර්ට පුදුවන් වෙනවා ඒ මිනිහව අල්ලගන්න. කදීර් ගහලා විස්තර අහන්න යද්දි එයාට කෝල් එකක් එනවා. කදීර් කියනවා ආන්සර් කරන්න කියලා. ඒ මිනිහා කියනවා මේ කෝල් එක ඔයාට කියලා ෆෝන් එක කදීර්ට දෙනවා. ෆෝන් එකෙන් කදීර්ට ඇහෙන්නේ එයාගේ නංගි කේසවන් එක්ක කතා කරන දේවල්. ඒක නවත්තලා අනිත් පැත්තෙන් කෙනෙක් කියනවා ඔයා දැන් ඉන්නේ වැරදි තැනක. ඔය මිනිස්සයව අතහරින්න. තව මොනවා හරි කළොත් ඔයාගේ නංගි කතා කරන ඔක්කොම එළියට දානවා. මාත් එක්ක හැප්පෙන්න ඉන්න එපා. ඒත් එක්කම කදීර් අල්ලගෙන හිටපු මිනිහා පැනලා යනවා. හැබැයි එයාට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් කියනවා ඊළඟට ඔයාව තිවරයක් කරනවා. මාම කදීර්ට කෝල් කරලා කියනවා ඔයා තාත්තට කතා කරපු විදිහ වැරදි. ගිහින් සමාව ගන්න. මොනවා වුණත් ඒ ඔයාගේ තාත්තා කියලා. ඒක අහලා කදීර් කෙලින්ම තාත්තා ළඟට යනවා. මට සමාවෙන්න කේන්තියට කියවුණු දේවල් කියලා සමාව ඉල්ලනවා. ඒත් ඒ වෙලාවේ තාත්තගේ හිත ගොඩක් රිදිලා. එයා අඩ කියනවා මට සමාවෙන්න පුතේ. මම හදිස්සි වෙලා වහබිව්වා කියලා. ඒක අහලා කදීර් කලබල වෙනවා. එයා ඉක්මනටම තාත්තව හොස්පිටල් එකට අරගෙන යනවා. වාසනාවට තාත්තගේ ජීවිතේට ලොකු අනතුරක් වෙලා නැහැ. ඒත් එතනදි තමා කදීර්ට ජීවිතේම වෙනස් කරන කතාවක් දැනගන්න ලැබෙන්නේ. තාත්තා කියනවා ඔයාගේ අම්මට උණ හැදිලා අවුරුද්දකින් මැරෙනවා කියලා ඩොක්ටර් කිව්වා. ඒ වෙලාවේ ඔයාලා පොඩි. මම හැම තැනින්ම ණය ගත්තා. ගෙවන්න බැරි වෙයි කියලා දැනගෙනම. ඒත් අවුරුද්දක් ජීවිතේ වෙනවා කිව්ව අම්මව මම අවුරුදු 3ක් ඔයාලත් එක්ක ජීවත් කරා. මට ඔයාලා දෙන්න වෙනුනෙන් ඕන කෙනෙක්ගේ කකුල් ළඟ වැටිලා සල්ලි ඉල්ලන්නවත් ලැජ්ජ නැහැ. මේ කතාව අහලා කදීර් ගොඩක් දුක් වෙනවා. එයාට තේරෙනවා එයා හිතපු තාත්තා ඇත්තටම එහෙම කෙනෙක් නෙමෙයි කියලා. නර්ස් ඇවිල්ලා තාත්තට නිදි බෙහෙත් දීලා වැඩිය මහන්සි වෙන්න එපා කියලා එයාව නිදි කරවනවා. ටික වෙලාවකට පස්සේ සෙල්වි, රති, මාමා හැමෝම ඇවිල්ලා තාත්තව බලංග. කදීර් කියනවා එයාට ප්‍රශ්නයක් නැහැ දැන් නිදි කියලා. ඒ අතරේ සෙල්වි කේසවන්ට කෝල් එකක් දීලා මේ ගැන කියනවා. ඒ සිද්ධිය දැක්කම තමා කදීර්ට හදිස්සියෙම එක දෙයක් මතක් වෙන්නේ. එයා සෙල්විගෙන් ෆෝන් එක ඉල්ලගෙන ඒක යාළුවන්ට පෙන්නනවා. එයාලා චෙක් කරලා කියනවා මේ ෆෝන් එක ඇතුලේ සොෆ්ට්වෙයාර් එකක් රන් වෙනවා. මේක හැක් කරලා තියෙනවා. තව බලද්දි කදීර්ගේ සිම් එකත් හැක් වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. කදීර් අහනවා මේක කරපු කෙනාව හොයාගන්න පුරුවන්ද කියලා. එයාලා කියනවා බෑ ඔයාට හිස් මැසේජ් එහෙම ඇවිල්ලා ඇති. ඔයා දන්නේත් නැතුව ක්ලික් කරලා ඇති. ඒ වගේ දේවල් වලින් තමයි ඇක්සස් ගන්නෙ. ඒකෙන් ඔයා කතා කරන දේවල්, ෆොටෝ හැම ඩේටා එකක්ම එයාලට බලන්න පුළුවන්. කදීර් අහනවා එහෙමනම් විසඳුම මොකද්ද? එතකොට එයාලා කියනවා ස්මාර්ට්ෆෝන් යූස් කරන්න නවත්තලා පොඩි ෆෝන් එකක් යූස් කරන්න. කදීර් මාමගෙන් අහනවා සෙල්විගේ ෆෝන් එක හැක් කරපු එක හරි. එයා මගේ නංගි කියලා හැකර් දැනගත්තේ කොහොමද කියලා. මාම කියනවා ඔයා මේව හැමෝටම දැනගන්න Facebook එකේ දාලා තින්නේ කියලා. ඒක අහලා කදීර්ට තේරෙනවා එයාගේම වැරදි නිසා තමයි හැකර්ට එයාගේ පවුලට ලං වෙන්න ලැබිලා තින්නේ කියලා. ඒ වෙලාවේ රති කදීර්ව හම්බ වෙන්න එක්කන් එන්නේ වසන්ත් කියන කෙනෙක්ව. මෙයා කියනවා අවුරුද්දකට කලින් මටත් ඔයාට වගේම වෙලා මමත් ණයක් අරගෙන ඉද්දි සල්ලි ඔක්කොම නැති වුණා. මට විතරක් නෙමෙයි තව කොච්චර දෙනෙක්ට මෙහෙම වෙලාද කියලා දන්නෙත් නැහැ. රති කදීර්ට කියනවා ඔයා මේක බලාගෙන ඉන්න එපා. ඔයා හමුදාවේ කෙනෙක්. ඔයාට පුරුවන් මේක කරන කෙනාව අල්ලගන්න. අනිත් අයටත් සාධාරණයක් ඉෂ්ට කරන්න. ඇත්තටම මේ වගේ සිද්ධි ගොඩක් දෙනෙක්ට වෙලා තියෙනවා. නොදන්නා ඊමේල්, මැසේජ් වලට ක්ලික් කරලා මිනිස්සු මේවට අහු වෙනවා. ඒත් මේකට එරෙහිව කවුරුත් ලොකු දෙයක් කරලා නැහැ. ඒ අතරේ ATM සිකියුරිටි කෙනෙක් කියනවා
මිනිස්සු පින් එක ගහලා සල්ලි ගන්නකොටම මේ හැකර්ලා සිස්ටම් එකට ඇතුල් වෙලා සල්ලි අදිනවා. ඉතින් මිනිස්සු දන්නේ නැතුව බැංකුවට බැන යනවා. මේ වෙලාවේ කදීර්ට හම්බ වෙනවා බාර් එකේදී හම්බුණ වේලුව. කදීරියාව හම්බ වෙලා ප්‍රශ්නේ ගැන කියනවා. වේලු කියනවා අපේ බැංක් එකෙත් මේ වගේම කේස් තියෙනවා. රිපෙයාර් වලට සල්මාන් කියලා කොල්ලෙක් කෙනවා. එයාට කිව්වම සල්ලි ආපහු අරගෙන දෙනවා. හැබැයි ඔයා ලොකු ගාණක් කියන්න එපා. පොඩි ගාණක් කියලා try කරන්න. ඒ අනුව කදීර් මාමත් එක්ක සල්මාන්ව හොයාගෙන යනවා. සල්මාන් මෙයාලා එළියට අරගෙන ගිහින් එක නම්බර් එකක් දීලා කියනවා රොබර්ට් කියලා කෙනෙක් ඉන්නවා. ඔයාලට ඕන උදව්ව එයාගෙන් ලැබෙයි. ගිහින් එයාව හම්බ වෙන්න කියලා. කදීර් එනවා රොබර්ට්ව හොයාගෙන. මාමා නම් හදිසි වැඩකට යනවා. ඔයා මෙතන පොඩ්ඩක් බලාගන්න කියලා කදීර්ට කියනවා. කදීර් රොබර්ට්ගේ කඩේ ළඟට ඇවිත් එයාට කෝල් එකක් යනවා. ඒ නම්බර් එක දැක්කම රොබර්ට් එකපාරටම බය වෙලා යනවා. මොකද ඒ නම්බර් එක දැනටමත් එයාගේ ෆෝන් එකේ සේව් කරලා තියෙන එකක්. ඒකෙන්ම රොබර්ට් ඉක්මනට ෆෝන් එක ඔෆ් කරලා දානවා. මේ හැමදේම කදීර් බලාගෙන ඉන්නවා. කබීර් කඩේ ඇතුළට ගිහින් රොබර්ට් එක්ක කතා කරනවා. ඒත් රොබර්ට් කියනවා සල්මාන් කියලා කෙනෙක් මම දන්නෙත් නෑ. මට මේව ගැන කිසිම අයිඩියා එකක් නෑ කියලා කදීර්ව යවනවා. කදීර් කඩෙන් එළියට එද්දී එයාට හදිසියෙම එක දෙයක් මතක් වෙනවා. මගේ account එකෙන් සල්ලි කැපුණ නම් මෙසේජ් එකක් එන්න ඕන. ඒත් එහෙම මෙසේජ් එකක් ආවේ නැත්තේ ඇයි? ඒකට උත්තර හොයන්න කදීර් ළඟ තියෙන තව ෆෝන් ෂොප් එකට යනවා. එතනින් අහනවා ෆෝන් එකට එන මෙසේජ් බ්ලොක් කරන්න පුළුවන්ද කියලා. කදීර් මේක ෂොප් කීපයකින්ම අහනවා. ඒ අතරේ එක කොල්ලෙක් කදීර් ළඟට ඇවිල්ලා කියනවා මේ වැඩේ කරන්න පුළුවන්. ඒකට රුපියල් 15000ක් වගේ යයි. ඒ කොල්ලා මේ ගැන කතා කරන්න යන්නේ රොබර්ට් ළඟටමයි. මේක දැක්කම කදීර්ට තහවුරු වෙනවා. රොබර්ට් මේ කේස් එක ගැන මොනවා හරි දන්නවා කියලා. කදීර් කඩේ ළඟටම වෙලා බලාගෙන ඉන්නවා. රොබර්ට් නම් හොඳටම බය වෙලා ඉන්නේ. රෑ වෙද්දී කඩේ වහලා රොබර්ට් යන්න හදද්දී එයාගේ ඉස්සරහා කදීර් හිටගෙන ඉන්නවා. ඩැමුලු. රොබර්ට් බයෙන් පාර දිගේ යනවා. කදීර් එයාගේ පස්සෙන්ම යනවා. බැරිම තැන රොබර්ට් මැරියෝ කට්ටියකට කෝල් කරලා එන්න කියනවා. ඒත් කදීර් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයා මැරියෝ හැමෝටම ගහනවා. අන්තිමට රොබර්ට්ට තවදුරටත් කට පියාගෙන ඉන්න බැරි වෙනවා. එයා බයෙන් හැමදේම කියන්න පටන් ගන්නවා. හීලා. කදීර් අහනවා මගේ සල්ලි කොහෙද? රොබර්ට් කියනවා මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කදීර් අහනවා එහෙනම් ඇයි මගේ නම්බර් එක දැකලා බය වුනේ? රොබර්ට් එකපාරටම නිහඬ වෙනවා. කදීර්ගේ ෆෝන් එකට එන මැසේජ් බ්ලොක් කරලා තියෙන්නේ රොබර්ට්. ඒ අතරේ රොබර්ට්ට ඩාර්ක් වෙබ් එකකින් රහස් වැඩක් ලැබිලා තියෙනවා. ෆෝන් නම්බර් එකකට ඇතුල් වෙලා හැක් කරන්න. ඒක එව්වේ කවුද කියලා රොබර්ට්වත් හරියටම දන්නේ නැහැ. රොබර්ට් ඒ නම්බර් එකට ඇතුල් වෙලා ෆෝන් එකේ තියෙන හැමදේම අරගෙන කෝල්, මැසේජ්, පාස්වර්ඩ්, ෆොටෝ හැමදේම. එක දවසක මැසේජ් බ්ලොක් කරන්නත් කිව්වා. ඒ වෙලාවේ තමයි එයාලා ඔයාගේ සල්ලි ගන්න ඇත්තේ. රොබර්ට් කියනවා "ඒ වෙඩෙන් මට ලොකු ගාණක් ලැබුණා." කදීර් අහන්නේ "මේ වැඩේ දුන්නේ කවුද?" රොබර්ට් කියනවා "නම වයිට් ඩෙවිල්." වයිට් ඩෙවිල් කියන්නේ ඩාර්ක් වෙබ් එකේ උඩම ඉන්න කෙනා. කවුරුවත් එයාව දන්නේ නැහැ. මුහුණක් දැකලා නැහැ. කටහඬක් අහලා නැහැ. මේ ඉන්නේ රොබර්ට් කියන වයිට් ඩෙවිල්. එයාගේ නම සත්‍යමූර්ති. ඒ වෙලාවේ සත්‍යමූර්ති ලොකු රැස්වීමක කතා කරනවා. ඇමති විජේත් එතන ඉන්නවා. සත්‍යමූර්ති කියනවා තොරතුරුවල කියන බලයෙන් ඕනම කෙනෙක් උස්සන්නත් පුළුවන්, බස්සන්නත් පුළුවන්. එකපාරටම විජේගේ බැංකු ගිණුමේ සල්ලි අමුතු විදිහට හැරෙන්න පටන් ගන්නවා. විජේට තේරෙනවා මේ දේ කරන්නේ සත්‍යමූර්ති කියලා. අනිත් පැත්තෙන් කදීර් දකින්නවා තවත් කෙනෙක් ලොකු ණයකට අහු වෙන්න යනවා කියලා. ඒ කෙනාට ඉක්මනින්ම සල්ලි ලැබෙන්න තියෙනවා. රැස්වීම ඉවර වෙලා විජේ සත්‍යමූර්ති හමු වෙන්න යනවා. විජේ අහනවා "ඔයා මගේ account details දන්නේ කොහොමද?" සත්‍යමූර්ති කියනවා "ඒව ගැන වැඩක් නැහැ. ඔයාට මෙහෙට ගේන්න බරි කෝටි 600 මම ගෙනත් දෙන්නම්." විජේ අහනවා "ඒකට ඔයාට ඕන මොනවද?" සත්‍යමූර්ති කියනවා "මට ඕනේ හැම සැටලයිට් සිස්ටම් එකකටම ඇක්සස්." විජේ අහනවා "ඒ ඔයාට මොකටද?" සත්‍යමූර්ති කියනවා "මගේ ළඟ තියෙනවා අකර දෙකක කම්පියුටර් නෙට්වර්ක් එකක්.
විජේ පුදුම වෙලා අහනවා රජේ දන්නේ නැතුව ඒක තියෙන්නේ කොහොමද? සත්‍යමූර්ති කියනවා එහෙනම් ඔයාගේ ළඟත් කෝටි 600ක් තියෙන්නේ ඒව වගේම තමයි. විජේ මේ වැඩේට කැමති වෙනවා. කදීර්ට ණයගන්න අලුත් කෙනා ගැන විස්තර හම්බ වෙනවා. එයාගේ නම ශිවකුමාර්. කදීර්ට තේරෙනවා කරනවා මේක පස්සෙන් ගියොත් අනිවාර්යෙන්ම වයිට් ඩෙවිල් කෙනත් හොයාගන්න පුළුවන්. කදීර් රොබර්ට්ගේ හાર્ඩ් එකත් අරගෙන යනවා. කදීර් ටීම් එකත් එක්ක ප්ලෑන් එකක් දානවා. කදීර් කියනවා අපි ශිවකුමාර්ගේ පස්සෙන් යමු. කට්ටිය ශිවකුමාර්ගේ පස්සෙන් යනවා. ඒත් වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ. කලර් ලයිට් එක ළඟදී කදීර් නවතිනවා. එතනදි තමයි කදීර් දකින්නේ CCTV කැමරා එකක්. කදීර්ට තේරෙනවා මෙයාලා හැමදේම බලනවා. හැකර් ටීම් එක මේක ලයිව් මොනිටර් කරනවා. ඇල්බර්ට් කියනවා ශිවකුමාර් ස්ටේෂන් එකට ගියා. කදීර් කියනවා එහෙනම් අපිත් යමු දැම්ම. කදීර් ස්ටේෂන් එක ඇතුළට යනවා. ඒත් යන්නේ කැමරාවලට නොපෙනෙන විදිහට. එයා එක එක කැමරා මග ඇරලා ඉස්සරහට යනවා. අන්තිමට කදීර් ශිවකුමාර්ව හොයාගන්නවා. කදීර් සාමාන්‍ය විදිහට කතා කරනවා. මම තමයි ලෝන් එක අරේන්ජ් කරන කෙනා. කදීර් එයාගෙන් හැම ඩොකියුමන්ට් එකම අරගන්නවා. ඒ අතරේ වයිට් ඩෙවිල්ගේ නියෝජිතයාත් ළඟම ඉන්නවා. හැකර් ටීම් එක බලනවා. සත්‍යමූර්ති කාහරි එක්ක කතා කරනවා කියලා. ඒත් කැමරා හැම එකෙන්ම බැලුවත් ඒ කෙනාව හොයාගන්න බැහැ. සත්‍යමූර්ති කියනවා නියෝජිතයට කියන්න ඉක්මනට එන්න. ඒත් එතකොටම කදීර් ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන එළියට යනවා. නියෝජිතයා කදීර්ගේ පස්සෙන් යනවා. කදීර් ට්‍රේන් එකකට නගිනවා. නියෝජිතයාත් ඒක දැකලා ට්‍රේන් එකට නගිනවා. ඔහු තවමත් ෆෝන් එකේ සත්‍යමූර්ති එක්ක කෝල් එකේ. ට්‍රේන් එක ඇතුලේ නියෝජිතයා කදීර්ව හොයනවා. ඒත් එකපාරටම කදීර් මෙයාව අල්ලගන්නවා. කදීර් අහනවා කවුද මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ? නියෝජිතයා බයෙන් කියනවා මම දන්නේ නැහැ. මට ඕඩර්ස් එන්නේ ෆෝන් එකෙන්. මම කරන්නේ ඒව විතරයි. ණය වැඩ ඇරෙන්න මට කිසිම සම්බන්ධයක් නැහැ. මට ලැබෙන්නේ 100%ක් විතරයි. කදීර් අහනවා එයි මගෙන් චෙක් එකක් ගත්තේ. නියෝජිතයා කියනවා ඒක තමයි සිස්ටම් එක. චෙක් එක අරන් යන්න කෙනෙක් එනවා. එයා මට සල්ලි දීලා ඒක අරගෙන යනවා. ඒ අත්සනෙන් තමයි සල්ලි ගන්නෙ. මේ හැමදේම සත්‍යමූර්ති අහගෙන ඉන්නේ. කදීර්ට අහුවුණ කෙනා ගැන සත්‍යමූර්ති හොයනවා. එයා හොයාගන්නවා. ඒ කෙනා දැනටමත් 18 දෙනෙක්ව රවට්ටලා තියෙනවා කියලා. සත්‍යමූර්ති කියනවා ඒ හැමෝම දුන්න ඩොකියුමන්ට්ස් බොරු කියලා බැංකුවට රිපෝට් කරන්න. ඒ අතරේ කදීර්ගේ ෆෝන් එකට මාමගෙන් කෝල් එකක් එනවා. කදීර් ඉක්මනට එන්න. බැංකුවෙන් කට්ටිය ඇවිල් කඩේ චෙක් කරනවා. කදීර් කලබල වෙනවා. මොකක්? කදීර් එකපාරටම එතනට දුවනවා. ඒ වෙලාවේ බැංකු ඔෆිසර් කඩේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ඉල්ලනවා. කදීර් මේකෙන් බේරෙන්න අම්මගේ මාලෙක් ගලවලා දෙනවා. මේක තියාගන්න. ඒක උකස් කරලා සල්ලි දීලා අමාරුවෙන් ඒ කෙනාව පිටත් කරනවා. පස්සේ දවසේ පත්තරේ හෙඩ්ලයින් එකක් කෙනවා. බොරු ලේඛන දාලා ණයගත් 17 දිනක් අහුවෙලා. බේරිලා තියෙන්නේ එකම කෙනා කදීර් විතරයි. කදීර් කට්ටියට කියනවා මේ හැමෝම වෙන වෙන බැංකු වලින් ණය ගත්තත් ඒකට උදව් කරලා තියෙන්නේ එකම කෙනා. වේලු කියනවා ඒ ඩේටා හැම බැංකුවකින්ම එකතු කරලා යවන්න සිස්ටම් එකක් තියෙනවා. ඒ කෝල් සෙන්ටර් එකේ නම TTS. කදීර්ගේ ටීම් එක ප්ලෑන් එකක් දානවා. අපි TTS එකට යමු. ඔවුන් TTS කම්පැනි එකට ඇතුල් වෙනවා. මෙයාලා හැම මැනේජර් කෙනෙක්ටම එක මැසේජ් එකක් යවනවා. ඔයා වයිට් ඩෙවිල්ව දන්නවද? එකපාරටම මෝහන් කියන මැනේජර් එකට බය වෙනවා. ඩොං. එයා මැසේජ් එක දැක්ක ගමන්ම බාත්රූම් එකට යනවා. මෝහන් ඉක්මනට සත්‍යමූර්තිට කෝල් කරලා මේ ගැන කියනවා. සත්‍යමූර්ති කියනවා සිම් එක අයින් කරන්න. අපේ කෙනෙක් එයි. එයා කියන විදිහට කරන්න. ටික වෙලාවකින් කෙනෙක් එනවා. එයා මෝහන්ගේ ඇඟට චිප් සිස්ටම් එකක් හයි කරනවා. මෝහන් එළියගෙනවා. ඒත් ඒ වෙලාවේ කදීර්ගේ ටීම් එක රෙඩි වෙලා බලාගෙන ඉන්නවා. එයාලා මෝහන්ව අල්ලගන්නවා. සිහිය නැති කරලා අරගෙන යනවා. ඒක දැනගත්ත ගමන් සත්‍යමූර්තිගේ ටීම් එකත් මෙයාලගේ පස්සෙන් එනවා. ඒත් හරි තැනට ආවම කිසි දෙයක් නැහැ. මෙයාලා දකිනවා චිප් ටික සතෙක්ගේ බෙල්ලේ එල්ලලා තිනවා. ඒත් ඒ මොහොතේම ලොකු ලයිට් ෆ්ලෑෂ් එකක් ගහනවා. හමුදා ජීප් ඇවිල්ලා මෙයාලව වට කරගෙන
සත්‍යමූර්තිගේ ටීම් එක බය වෙනවා. ඒ වෙලාවේ කදීර් ඉස්සරහට එනවා. මේක කදීර්ගේ සැල්සුමක්. කදීර අහනවා ඔයාලා හමුදාවේ තැනකට බලෙන් එතුළු වෙලා තුවක්කුත් අරගෙන ඔත්තු බැලුවා නේද? ඒ වෙලාවෙම සත්‍යමූර්තිගේ කට්ටිය හොඳටම බය වෙනවා. එයාලා එකිනෙකා දිහා බලනවා. කදීර ආයෙත් අහනවා ඇයි ඔයාලා මෙහෙට ආවේ? මෙයාලා කියනවා අපි CBI එකේ ස්පෙෂල් ට්‍රේනින් ගත්ත කට්ටිය. ඔත්තු බලන්න ට්‍රේන් වුණ ගෲප් එකක්. අපි 4 දෙනාම අනාථයෝ. අපිට ඉගැන්නුවේ අමරජෝති අරමුදලෙන්. එයා දිගටම කියනවා අපේ ලොක්ක තමයි අපිව CBI ට්‍රේනින් වලට යවුවේ. පුහුණුව ඉවර වෙලා අපි රස්සාවෙන් අයින් වුණා. ඒ දැන් අපි වැඩ කරන්නේ එයාට. කදීර අහනවා ඔයාලගේ ලොක්ක කවුද? මෙයාලා කියනවා සත්‍යමූර්ති. ඊට පස්සේ රොබර්ට්ගෙන් අරගෙන ආපු හાર્ඩ් ඩිස්ක් එක චෙක් කරනවා. එතනින් හම්බ වෙනවා අමරජෝති අරමුදලේ පරණ මෙම්බර් කෙනෙක් ගැන රෙකෝඩ් එකක්. ඒකේ තියෙනම සත්‍යමූර්ති එයා ලොකු ප්‍රශ්නයක් තිබ්බ කියලා. කදීර එවෙලේම යනවා ඒ මිනිස්සයාව හම්බ වෙන්න. ඒ මිනිස්සයා කියනවා මමයි ඒ අනාථ නිවසේ හැමෝටම නම් දාපු කෙනා. සත්‍යමූර්ති කියන නමත් මමයි දුන්නේ. ඒත් එයාට අද වෙනකම් අන්කිකින් කතා කළේ. 1999 දී බැංකු වලින් පාවිච්චි කරන්න බැරි හાર્ඩ් ඩිස්ක් පරණ කම්පියුටර් නෙට්වර්ක් ටොන් ගාණක් විසි කරලා තිබ්බා. කවුරුත් ඒකේ වටිනාකම දැනගෙන හිටියේ නැහැ. ඒත් සත්‍යමූර්ති ඒක තේරුම් ගත්තා. එයා ඒ හැමදේම එකතු කරලා කන්ටේනර් 4ක් මෙහෙට ගෙනාවා. ඊට පස්සේ අරමුදලේ අයට තර්ජනය කරලා අරමුදල එයාගේ නමට ගත්තා. ගබඩාවකුත් හදලා ඒ හાર્ඩ් ඩිස්ක් වල ඩේටා අරගෙන වයිට් ඩෙවිල් කියලා ලොකු නෙට්වර්ක් එකක් හැදුවා. ඊට පස්සේ එයාගේ නමට අරමුදල ගියාම ලොකු සල්ලි එන්න පටන් ගත්තා. අපි ප්‍රශ්න කරද්දි එක දවසක් හිස් අස්සන් කරපු චෙක් එකක් මගී ගෙදරට ආවා. ඒකෙන් ඕන ගාණක් ගන්න කියලා සත්‍යමූර්ති කිව්වා. මම අකමැති වුණා. ඊට පස්සේ දුවගේ කාමරේ තිබ්බ කැමරාවක් පෙන්නලා එයා මගේ කට වහලා දැම්මා. මෙයා ගැන ඇත්ත කවුරුත්ම දන්නේ නැති නිසා අද යුනිසෙෆ් උත්සවයක් ලෑස්ති කරලා තියෙනවා. කදීර් එතනට වෙලා බලාගෙන ඉන්නවා. සත්‍යමූර්ති එනවා. කදීර් තුවක්කුවකුත් ඇතුළට ගෙනල්ලා. කදීර් ලිෆ්ට් එකටත් නගිනවා. කදීර් එකපාරටම තුවක්කුව දික් කරනවා. සත්‍යමූර්ති කියනවා මම ඔයාව කලින්ම දැක්කා. ඔයාට මොනවද ඕන? ඔයාගෙන් ගත්ත සල්ලි දැන්ම ආපහු දෙන්නම්. සත්‍යමූර්ති කියනවා හරි සල්ලි දැම්මා. තව මොනවද ඕන? මම කෝටි 800ක් අරගෙන තියෙනවා. මම කරපු වැරද්දම ඔයාලා හැමෝම කරලා තියෙනවා. හැමෝටම එකම දඬුවම තමයි. ඊට පස්සේ සත්‍යමූර්ති කියනවා ඔයා දන්නවද ඔයාගේ නංගි ඉන්නේ කොහෙල කියලා? එයා දැන් බස් එකෙන් බැහැලා වීල් එකක යනවා. ඩ්‍රයිවර් පාර මැද නවත්තලා පැනලා ගිහින් ඒ වීල් එක ලොරි එකට හැප්පෙනවා. සත්‍යමූර්ති කියනවා මම දැන් නොගියොත් ඔයාගේ නංගිව හොස්පිටල් එකට ගෙනියන්න වෙන්නේ නෑ. දැන් යමු. මම ඔයාට දාපු සල්ලි ත්‍රස්තවාදීන්ගේ account එකකින් දැම්මේ. පුළුවන් නම් බේරෙන්න. සත්‍යමූර්ති එතනින් යනවා. ඊට පස්සේ කදීර් හොස්පිටල් එකට දුවනවා නංගිව බලන්න. ඒ අතරේ හමුදාවේ අයත් කදීර්ව හොයාගෙන එනවා. මේ කේස් එක national security issue එකක්. ඒ වරද නිසා කදීර්ගේ ජොබ් එකත් නැති වෙනවා. ඒ අතරේ කදීර්ට දැනගන්න හම්බෙනවා සත්‍යමූර්තිට ඇමති විජේ එක්ක කනෙක්ෂන් එකක් තියෙනවා. රතී ඇමතිව ෆලෝ කරනවා. ඒත් එයාලට තේරෙනවා රතීව පස්සෙන් එනවා කියලා. එකපාරටම රතීව අරලා ගන්නවා. ඇමතිත් බය වෙනවා. මේක ලීක් වුණොත් ඉවරයි. රතීව අරගෙන යනවා. ඒත් එයා කතා කරන්නේ නැහැ. එතකොට තමයි මෙයාලා දකින්නේ රතීගේ කට ඇතුලේ GPS tracker එකක්. මෙයා අපිව ට්‍රැක් කරනවා. ඒ වෙලාවෙම කදීර් එතනට එනවා. එතන හැමෝටම පහර දෙනවා. අන්තිමට කදීර් හැමෝගෙන්ම ඩේටා ටිකත් අරගෙන එනවා. සත්‍යමූර්තිගේ ෆෝන් එකට එක පාරටම අලර්ට්ස් වෙන්න පටන් ගන්නවා. සත්‍යමූර්තිගේ බැංක් account එකේ සල්ලි එහෙම වෙනවා. මෙතන මොනවා හරි වෙනවා. එතකොටම කදීර්ගෙන් කෝල් එකක් එනවා. කදීර් අහනවා දැන් account එකට වැටුණ සල්ලි කාගේද දන්නවද? ඒවා පොලිසිය අයගේ පඩි සල්ලි.
ඒ සල්ලි ගත්ත කෙනාව හැමෝම හොයනවා. තව ටිකකින් ඔයාව හොයාගෙන එයි. සත්‍යමූර්ති කියනවා මම මේ වෙනකන් හිතුවේ ඔයා නිකන් මිනිහෙක් කියලා. ඒත් ඔයා වැඩකාරයෙක්. ඉතින් I love you. කෝල් එක කට් වෙනවා. ඒ වෙලාවෙම සයිබර් ටීම් එකේ සිස්ටම් එක ක්‍රෑෂ් වෙනවා. ස්ක්‍රීන් එක පුරාම එකම මැසේජ් එකක්. DJ I love you virus. කදීර්ගේ ටීම් එක කියනවා මේක හදන්න දවස් 2ක්වත් යයි. කදීර් කියනවා මේක අදම ඉවරයක් කරන්න ඕන. ඒ අතරේ සත්‍යමූර්ති ප්ලෑන් එක දානවා. අදම මෙහෙන් පැනගන්න හදන්නේ. සල්ලි ඔක්කොම රෙඩි කරන්න. සාක්ෂි හැම දේම ඩිලීට් කරන්න. සත්‍යමූර්ති යාගේ තැනට එනවා. ඇතුළට ගිය ගමන්ම සිස්ටම් එක විනාශ කරනවා. එලියට එද්දී ඒක දකිනවා. මෙතන කවුරු හරි ඇවිල්ලා ඔහුගේ මිනිස්සුත් මරලා දාලා. එතන ඉන්නේ කදීර්. කදීර් කියනවා ඔයා හිතුවද හැමදේම හංගල කරන්න පුළුවන් කියන? කදීර් දකිනවා මෙතන ලොකු සල්ලි ගොඩක් තියෙනවා. කදීර් අහනවා මේවා අපෙන් ගත්ත සල්ලිද? මෙච්චර සාක්ෂිත් එක්ක ඔයා මෙතන ඉන්නවා. මම ලොකේෂන් එක පොලිසියට යවලා තියෙන්නේ. එයාලා දැන් මෙතනට එයි. සත්‍යමූර්ති කියනවා මේ සල්ලි වලට මාව නවත්තන්න බෑ. එක පාරටම ඔහු සල්ලි ගොඩට ගිනි තියෙනවා. මට මේවා ආයෙත් හම්බ කරන්න පුරුනම් මිනිස්සුන්ගේ ඇඟිලි සලකුණු ඔක්කොම මගේ ළඟ. ඉස්සරහට ඡන්ද තීරණය කරන්නේ මම. මේ දෙන්න අතර ලොකු සටනක් යනවා. සත්‍යමූර්ති කියනවා එහෙනම් එන්න කියන්නේ යාලට. සාක්ෂි ඔක්කොම අලු වෙලා යනවා. කදීර් කියනවා මම පොලිසියට විතරක් නෙමෙයි කෝල් කරේ. ඔයා රවට්ටපු හැම මිනිහෙකුටම මේ ලොකේෂන් එක යවලා තිනවා. මෙතනට ලොකු සෙනගක් ඇවිල්ලා. කදීර් එයාලගේ account එකට සල්ලි ගැටුණා කියලා අමරජෝති අරමුදලෙල්ම මැසේජ් යවලා. ඒත් ඇත්තටම සල්ලි වැටිලා නැහැ. මිනිස්සු හැමෝම මේක ගැන බලන්න බැංකුවට ගිහිල්ලා. එතකොට කදීර් මේ ලොකේෂන් එක ඒ කට්ටියට යවලා වයිට් ඩිවිල් කියන්නේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒත් අමරජෝති අරමුදලේ සත්‍යමූර්තිව හැමෝම දන්නවන කියලා කදීර් කියනවා. කදීර් සත්‍යමූර්තිට හොඳටම ගහනවා. සත්‍යමූර්ති බිම වැටෙනවා. සත්‍යමූර්ති අහනවා දැන් මොකද කරන්න යන්නේ? මිනිස්සුන්ව ඇතුළට අරගෙන මොනවද පෙන්වන්න යන්නේ? සල්ලි සේරම පිච්චුණා. ඒව දැකලා මට ගහයි. මේ හැමෝම හොරු. කදීර් කියනවා ඔව් අපි හොරු තමයි. ඒත් අපි මේ ගත්ත සල්ලි ආයෙත් ගෙවනවා. දැන් ඔයා පිච්චුවේ ඒ අයගේ සල්ලි නෙමෙයි. ඇමති එක්ක කරපු ඩීල් එකේ කෝටි 600යි. ඒ සල්ලි තාවම මගේ ළඟ තියෙනවා. සත්‍යමූර්ති කියනවා මගේ අවසරයක් නැතුව ඒවට කාටවත් අත තියන්න බෑ. කදීර් පෙන්නනවා අරමුදලෙන් අයින් කරපු කෙනාට සත්‍යමූර්ති දුන්න හිස් චෙක් එක. මේ සිස්ටම් එක ඔයාම හැදුවා. මම ඒක යූස් කරලා සල්ලි ඔක්කොම අරගත්තා. කදීර් දොර අරිනවා. එකපාරටම ලොකු සෙනගක් ඇතුළට දුවගෙන එනවා. මගේ සල්ලි කොහෙද? මට මෙසේජ් ආවා. අභිව රවට්ටලා. හැමෝලු කෑ ගහනවා. කදීර් ෆෝන් එක අරගෙන කෝල් කරනවා. ජෝසෆ් දැන් හැමෝටම සල්ලි දාන්න. සත්‍යමූර්තිට රැවටුණ හැම කෙනෙක්ගෙම සල්ලි එයාලට හම්බෙනවා. මේ දේ මිනිස්සුන්ට හිතාගන්න බෑ. ඒ අතරේ පොලිසිය එනවා. සත්‍යමූර්තිව ඇරෙස්ට් කරනවා. ඒත් මෙයා වැඩනම් නවත්තපු පාටක් නැහැ. ආයෙත් එයාගේ නම වෙනස් කරගන්නවා. ඩාර්ක් ඒන්ජල් විදිහට. අලුතින්ම මිනිස්සුන්ගේ ඩේටා එකතු කරන්න ගන්නවා. පේන විදිහට නම් මේකේ දෙවෙනි කොටසකුත් එයි වගේ. එහෙම આવොත් අපි අනිවාර්යයෙන්ම ඔයාලට ඒක අරගෙන එනවා. වීඩියෝ එක ඔයාලා ළඟටම ගෙන්න ගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ඔබලා තියාගන්න. ඉතින් ඔයාලා අද කතාව ගැන මොකද්ද හිතන්නේ? වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. රාවණා රීකැප්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.